හරි week 3 එකේ තියෙන්නේ. දැන් week 3 එකේ පාඩම තියෙන්නේ යාස් විශේෂ විකසන රූපේ. දැන් මේ කියනවනේ ස්ථාන නම් වාස් තියෙන්න ඕනේ ලොම් වාස් තියෙන්න ඕනේ. මේ දල පට්ටිකාවේ දල ස්ථාන හතර ගන්න කියනවා. ඒ කියන්නේ වලේ ප්‍රස්තාවලේ දල ස්ථාන හතර ගන්න කියනවනේ මේක. එතකොට දැන් මේ කොහොමත් ප්‍රස්තාවල මෙහෙම අඳින්න වෙන්නේ නැහැ වට. මේ වෙත්තේ දිග බැලන්ස් වෙන්නේ නැහැ. මේ වෙත්ත තමයි අඳින්න වෙන්නේ. එතකොට දැන් මේ පැත්ත දිග කිය 180යි. මේ පැත්තට කිය 240යි. කොහොමද මේ ප්‍රස්තාව පොඩි? එතකොට දැන් මේ රූපේ දැන් මේක බලන්න ඕනේ ඉස්සර යටම පුෂ්ඨ වල වල යටම පුෂ්ඨ තමයි ගන්න. ඒ කියන්නේ ඔන්න මේක ගත්තොත් යටම පුෂ්ඨ තමයි මේ යන්නේ. දැන් මේ රූපේ මෙහෙම තියෙන්නේ. ඉතින් රෝමයි ඉප්සි අතන රෝමත් තියෙනවා. මම ගත්තේ මේ යටම පුෂ්ඨ මෙන්න මේ මෙතන දැන් මෙහෙම ගත්තාම ඔන්නෝම තියෙන්නේ. මේක මෙන්න මේ පුෂ්ඨ තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතකොට දැන් මේකේ මේ පැත්තට ගියත් තියෙනවා 110ක් තියෙනවා. මේ පැත්තේ තියෙන 50යිනේ තියෙන්නේ. ඒතකොට මේ නෝදෙන් මේ පැත්තට 110යි. මේ කොලේ අඳින්න මේ කටුවට අඳින්නේ මේ 50යි. හරි. 50 නම් ඔන්න 110යි අරින් හරි. ඊට පස්සේ දැන් මේ ඒක නම් මම මේ පැත්තට ඔන්න මේ පියන. ඔන්න ඒක උඩින් පියන ඔන්න තියෙනවා මේ පියන. මේක මේ පැත්තට. ඔන්න මේ පියන. මේක මේ පැත්තට. ඔන්න අනිත් පියන. මේක මේ පැත්තට. ඔන්න අනිත් පියන. ඔන්න පියන ටික ඇඳගත්තා. එතකොට ඇඳලා පස්සේ මේ පියනෙත් ඔන්න ඉලිප්සයක් තියෙනවා. මේ පියනෙත් ඔන්න ඉලිප්සයක් තියෙනවා. මේ පියන මොකද වෙන්නේ? රවුමක් තියෙනවා. ඔය ටිකෙන් තියෙන්නේ දැන් මාඩේ දාන්න. මෙතන 110යි උසක් දිය තියෙන 50යි කියලා. ඒ කියන්නේ මේ පියන මෙහෙර දිගේ තියලා මෙහාටත් කියක් කරනවා 50ක් කියනවා. මෙහාට 50. ඊට පස්සේ මේක මෙහාට 50යි. මෙතනත් 50යි. මෙතනත් 50යි. ඔන්න ඔම ඉස්සෙල්ලාම දාන්න ඕනේ. ඔන්න විකසන රූපය දාලා ඉවරයි අපි. දැන් මේ කියනවනේ බැලන්ස් කරන්න කියනවනේ. එතකොට සම්පූර්ණ බලන්න. මෙතන 50යි 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 මෙතන 50යි. මෙතන 50යි මෙතන 50යි. සම්පූර්ණ මේ පැත්තට කීයක් තියෙනවා 180ක් තියෙනවා. 50යි 50යි කීයද? 50යි 50යි 100යි. 100යි 50යි කිය 150. එහෙනම් මොකද වෙන්නේ? 180 150 කඩුනාම කිය උත්තරේ 30යි. දැන් මේක මොකද වෙන්නේ? දැන් මේක රූපේ තුනේ මෙතින් ગેප් එකක් තියෙනවා මෙතින් ગેප් එකක් තියෙනෝනේ. දැන් 30 බෙදනවා දෙකෙන්. එහෙනම් උත්තරේ එන්නේ කිය 15. ඒ කියන්නේ මෙහි නම් 15 ગેප් එකක් තියෙනෝනේ මෙහි නම් 15 ગેප් එකක් තියෙනවා. ඊට මෙහෙර බලමු. මෙතන 110යි. 50 160යි 160යි 50යි 210යි. ඒක සම්පූර්ණ මේ පැත්ත එනවා. මේ පැත්ත එනවා 210යි. 210 යනොත් අඩු වෙන්න ඕනේ. 240න් අඩු වෙනවා 210යි. ඒ 210 ආයෙ කොහමද? 110යි 50යි 160යි 160යි 50යි 210යි. එතකොට එතන ගෑප් එකක් තියෙන්නේ 30යි. 30 මෙදියම දෙ කියන්නේ එතකොට එතෙන් ගිය 15ම තමයි. එතකොට මෙතන 15යි මෙතන 15යි 15 15 15 15 ඔන්න ඕක ඇතුළේ තමයි ඔන්න ඔය කොටුව හත පස්සේ ඔන්න ඕක තමයි ඔලව අඳින්න ඕනේ. ඔන්න ඕක බැලන්සින් කරනවා කියන්නේ. දැන් කොහොමද වෙන්නේ අපි සම්පූර්ණ ඉස්සර විකසන රූපේ කඩුවට එනගෙන මේක නම් ලේසියෙන් අඳින එක ඇඳගෙන ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේකේ දුරවල ටික බලන්න ඕනේ. දුරවල දැන් මම මෙතන 50යි 50යි 100යි 100යි 50යි කියන්නේ 150යි 180 150 කියමු 30යි 30 බෙදීමේ 15. එතකොට මේ පැත්තෙන් 15යි 15 ගැප් එකක් තියෙනවා. දැන් 15 15 ගැප් එකක් වදිනවා. දැන් මේ පැත්ත බැලුවොත් 110යි 50යි කිය 160යි 160යි 50යි කිය 210යි 240න් 210ක් කියමු 30යි 30 බෙදීමේ 15යි. එතකොට මොකද වෙන්නේ? ඔන්න ගැප් එක දාත්තා. මේකද තමයි ඔක අදින්න ඕනේ. දැන් ඉස්සල්ලාම මොකද වෙන්නේ? මේක 50යිනේ. දැන් අපි දන්නවා නේද මෙතන මෙතනට සම්පූර්ණ කියක් තිබ්බා 150ක් තිබ්බා. මේකේ මැද්දෙන් ඔන්න ඉස්සල්ලාම මොකද වෙන්නේ? 50 50 කොටුව ගහගත්තා. ගැප් එක ගන්න දිනා. ඊට පස්සේ මේකනේ ඒක 110යි මේක 110ක් ගියා. ඊළඟ මෙතන මෙන්න තොට ගන්න 50ක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ උඩටත් 50යි උඩටත් ගන්න 50 තියෙනවා. ඊළඟට ගන්න 50 තියෙනවා. මේක ඊ ගන්න එපා. ඔන්න ඔය තමයි රූපේ. මේව ගන්න යන්නත් එපා. මම දැන් පේන්නවට මේව ගන්නත් එපා. ගත්තේ දිග දුන්නේ මෙන්න මේක ගහත්තා ඉච්චරයි. ඊට පස්සේ දැන් මේක ගහත්තානේ.
ඊළඟට මේ වෘත්තය තියෙනවනේ. ඒ වෘත්තය තියෙන්නේ වෘත්තය දැන් මේ වෘත්තය තියෙන මෙතන. මෙන්න මේ වෘත්තය තමයි වෘත්තය තියෙන්නේ. මෙහි ඉඳන් ගත්තොත් ગેප් එක 30යි. මේක මධ්‍ය ලක්ෂණ. මෙහි ඉඳන් 30යි. මෙහි ඉඳන් 25යි. ඒතකොට ඔන්න ඔතෙන් කට් කරත්තා. රෝම ගෙවුවා. ඒ අරේ දිහා තියෙනවා 20කම 30යි නඩේ 15. ඊට පස්සේ අරේ සම්පූර්ණ දිනවනේ. ඒකේ සම්පූර්ණ ગેප් එක දෙන්නේ 20යි. මෙතන 50යි. මැද්ද 20ක් කියන්නේ දෙපැත්තෙන් 15 ගියා. 15 ගිහිල්ලා ඊට පස්සේ මේ මෙහෙට ગેප් එක කීයක් තියෙනවා? මෙහාට ગેප් එක 30ක් තියෙනවා. මේ මැද්ද ලක්ෂණම ඔන්න ඔයගත්තා. ඔය ඔන්න ඔයගත්තා. දැන් මේ කීයක් දිනවනේ? අපිට අරයි කීයක් දින 10යි. එතකොට මෙතින් කවකට තියාගත්තා. මෙතින් 10යි. මෙතින් 10 ගෙවුවා. ඔන්න ඔය ආකරගත්තා. මේකෙත් එහෙමම තමයි. ඔය විකසන රූපේ. එතකොට මේ විකසන රූපේ ඔච්චරයි. මේක නම් කිසි ඔලක් නැහැ. නිකන් බැලන්ස් කරලා වෙන්න තියෙන්නේ. මම තව පේපරේ දාන්න ඒව ගන්න. හරි මේ විකසන රූපේ. ඊට පස්සේ එනවා දෙවෙනි ප්‍රශ්නේ. රූපේ දැක්කම ගාමී ප්‍රදේශ ගොඩනැගිල්ල සෑහසනා XX තලයේ ඔස්සේ සම්මුඛ ඉදක් හදනවා දාන ගොඩනැගිල්ලක් හදනවා දාන කියන්නේ ඒක කියනවා මේ ඇතුළේ පිටියේ ගල්ල පල්ල බැම්මේ පල්ල ගල්ල පල්ලට සමානලු පිටේ පිටියේ බැම්මේ පල්ල ගල්ල දිගට සමානලු. ඒ නිසා ගොල්ලෝ නියද මෙතන එතයි වැඩබිම තුල පරීක්ෂා කරන දැන් වැඩබිම තුල පරීක්ෂා කළාදී ගොල්ලෝ බලන කරන්නේ එතකොට මොන ලක්ෂණ මුහුණත් පැතිරි වෙන්න ඕනේ. පැතලි වීම දාර ඍජු වීම ශීර්ෂ තියුණු වීම ඊට පස්සේ ගඩොල් දෙකක් ගැටුණු විට ලෝහ ගැටෙන හඬක් තිබීම ඊට පස්සේ ගන්න පුළුවන් ගඩොලේ මතු පිට පුෂ්ඨය සම වර්ණ වීම. ඊට පස්සේ ගන්න පුළුවන් ගඩොලක ඔලු මුහුණත අඩි 6ක්. එහෙනම් මීටර 1.2ක් සිට බිමට හෙළුව විට නොකඩී තිබීම. හරි. ඔය දෙන්නේ සාමාන්‍ය ඒවා. දැන් මේ අර ලියන්න ඒවා කිලෝග්‍රෑම් 2.5ක් වෙන්න ඕනේ. වීර්ය ප්‍රතිශතය ඒ වැඩිම තුල චෙක් කරන්න අමාරුයි ඕනේ. සීලික ප්‍රතිශතය මෙච්චරක් තියෙනවා, විමිනා මෙච්චරක් තියෙනවා. ඒවා ලියන්න ඒවා. නිකන් ප්‍රායෝගිකව කරලා බලන්න පුළුවන් ටිකක් විතර ලියන්න. හරි. ඒ විත්තිය අනුයාතවල දෙන්න. හරි. දැන් මේ කියන්නේ මෙහෙම සිද්ධියක්. දැන් මේ කියන්නේ ඔන්න මේ පැත්ත යන ගඩොල පළල දෙක. මේ යන ගඩොල පළල විත්තිය. ගඩොල ගයන්ක සම්පූර්ණ පළල සමාන ගඩොලක දිගට. මේ යන්නේ සම්පූර්ණයෙන්ම පළල සමාන ගඩොලක පළලට. කොහොම විත්ති දෙයක් යන්නේ. අපි දන්නවා පල්ල ගල්ලෝ පළ සමානයි. ඒ අනිවාර්යයෙන්ම ගිහිලා තියෙන මොකද්ද? ඉංග්‍රීසි බැම්ම. බඩගල් බැම්ම. පල්ල ගල්ලෝ පළ සමාන බඩගල් බැම්මන්නේ. මේ ගන්න පුළුවන් වුණා ඉංග්‍රීසි වදින්නත් පුළුවන් මට. ප්‍රමිස් බැම්ම වදින්න පුළුවන්. ශක්තිය අධියෙන් දෙකම. ප්‍රමිස් බැම්ම වදින්න පුළුවන්. ප්‍රමිස් බැම්ම වදින්න. හොඳයි බලන්න. ප්‍රමිස් බැම්ම. දැන් ප්‍රමිස් බැම්ම කොහොමද එන්නේ? ඒ සපාණි වල ගමු. ඒක කොහොමද එන්නේ? මේ පැත්තෙන් බලපුවම බඩගලයි ඔලුගල. ආපෝ බඩගලයි ආපෝ ඔලුගල. බඩගල ඔලුව. මේ පැත්තෙන් බලපුවම බඩගල ඔලුගල ඕන තියෙන්නේ. දැන් මෙන්න මේ ජොයින් කරන්න බෑ. අපි දන්නවා බඩගල් බැම්මක් කොහොමද? බඩගල් බැම්මක් උඩින් බලපුවම මේ විදිහට ඔහොම යන්නේ. ඔහොම යන්නේ. එතකොට මේක ඉතින් මේකටම ජොයින් කරලා යන්න තියෙන්නේ. මේ අර කතාව නටා වෙනවා. හරි. ඔය පළවෙනි වලින්. මෙච්චර මොන්නේ මේ ඇති. පළවෙනි වලින්. හරි.
දෙවෙනි වලිය බදිද්දී අපි දන්නවා දෙවෙනි වලිය කොහොමද එන්නේ? දෙවෙනි වලිය එන්නේ ඔළුවලයි ආනවන්දුවයි ඊට පස්සේ මොකද බඩගලයි ඕන ඊට පස්සේ මෙතනත් ආවා යාට එනවනේ ඔළුවලයි ඕනේ ඊට පස්සේ දැන් අපි දන්න බඩගලේ මොකද ඉස්සරහල් භාගයක් දැම්මා ඊට පස්සේ ඔන්න බල මෙහෙට බැලගෙන යන්න ඉතින් දැන් මේක ආපහු ඔළුවලේ ඊට පස්සේ මොකද මෙහෙට ආපහු බඩගලක් එනවා අපෝ ඔළුවලක් එනවා මේ පළවෙනි වලේ මේ දෙවෙනි වලේ. ඒතකොට මේක මෙහෙම තමයි බෙදලා යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ගල් බිම දාලා බදාම අනුපාතයේ ඒ බදාම වලට හරි. ඒතකොට දාන්නේ එකට පාව වගේ. ඒතකොට මොකද වෙන්නේ? සිමෙන්තියා වැලි අනුපාතය මගින් තමයි මොකද වෙන්නේ? ගඩොල් අතර බැඳීම තීරණය වෙන්නේ. ඒතකොට සම්පූර්ණ ගඩොල් වැම්මේ ශක්තිය මේ මතම දාපොති. ඊට පස්සේ මොකද කියන්නේ මේ කපරවල ප්‍රථම ජලය දානවා. එසේ හේතුව දක්වන්න. ඒ කපරවල වලනේ වතුරෙන් තෙමන්නේ පිටිය. දැන් කපරවල මත වතුර දිනවනේ. දැන් මේ විත්තිය නම් මේ ඉස්සරගෙන අනුකෝෂයෙන් පියදාලා සම්පූර්ණ තෙමා ගන්නවා කියනවා. තෙමාට හේතුව මොකද්ද? කපරවල වල ජලය මේකට උඩා ගත්තොත් කපරවල ශක්තිය මොකෙන් අඩු වෙනවා. ඒ හින්දා කපරවල බිඳ වැටෙන්න පුළුවන්, පැයල ඉරි තැලෙන්න පුළුවන්. ඒක තමයි කතාව. එතකොට මොකද වෙන්නේ? කපරාරු බදාම ජලය බිත්තියට උරා ගැනීම දැක්කීම තමයි බිත්තියට උරා ගැනීම වැළැක්වීමට තමයි ජලයෙන් තෙමන්නේ. ජලයෙන් තෙමීම සිදුවේ. ඊට පස්සේ එසේ ජලය තොරව බලපෑම අන්න මම කිව්වේ ඒතකොට එහෙම වෙන්නේ කපරාරුවේ ශක්තිමත් බව අඩුවී පැලීම් ඉරිතැලීම් හෝ කඩා වැටීම් සිදු වෙනවා. ජලයලා දුර ස්ථානයේ ලින්ටර් ඉදීම අවස්ථාව කුමක්ද? ලින්ටරයක් කියන්නේ මොකද්ද? ලින්ටරයක් කියන්නේ දැන් මේ ඔන්න උළුවස්සනම් දැන් උඩින් දාන එක තමයි ලින්ටර් කියන්නේ. ඇයි එහෙම දාන්නේ? ආර දැන් ගොඩනැගිල්ලේ ඉහළ විත්ති භාරය උළුවස්ස වෙනවා මොකද වෙන්නේ? මේ උළුවස්ස ඇද ගන්න පුළුවන්, කඩ වෙන්න පුළුවන්. අන්න ඒ වලක්වන තමයි ලින්ටරයක් දාන්නේ. මොකද ගොඩනැගිල්ලේ ගොඩනැගිලි ඉහළින් ඇති වෙන භාරයන් උළුවස්සට හෝ දොරාම වලට ඇති වලක්වීම සඳහා භාවිතන එකේ තමයි ලින්ටරේ කියන්නේ. ඊට පස්සේ මම තියෙන ලින්ටරේ සඳහා වැඩ වෙන ආකාරය දික් කාලේ. දැන් ලින්ටරේ උඩින් බඩ වැටෙන්නේ. උඩ තමයි සම්පීනවල යට තමයි ආතන කලාව. ඒතකොට ගත්තොත් දික් කාලේ යන උඩට කම්බි දානවා කොහොමද? යට කම්බි දානවා. ඊට පස්සේ හරස් කළ යනදෝ උඩට අඩු කම්බියක් දාන්නේ. යට කම්බි වල සාමාන්‍ය අඩිපුල දානවා. හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම වෙන්දට සාමාන්‍ය ලින්ටරයක් දාද්දී ප්‍රායෝගික ලින්ටරයක් දාද්දී එක්කෝ මේ පොඩි කම්බි දෙකක් සාමාන්‍ය 20 කම්බි වැඩි කම්බි දෙකක් හරි 20 කම්බි වැඩි කම්බි තුනක් හරි තමයි දාන්නේ. එහෙම ලියන්නේ නැහැ. ඔයාලා මේක ලියන්න. ඒක සාමාන්‍යයෙන් දාන්නේ ඔය ප්‍රායෝගික භාවිතයේදී ඒත් සාමාන්‍ය ලින්ටරයක් දාද්දී ඉහළ දාන්නේ මොනවද? සම්පීර්ණ වල ගන්නු. යට දාන්නේ මොනවද? ආතතික වල ගන්නු. ඔන්න වීක් 3 කියලා අයියේ